බණහන එකේ වටිනාකම කියලා මම බණ නවත්තන්න. ධර්මයේ රසයට සබ්බ රසං ධම්ම රසං ජිනාතිනි ධර්ම රසයට එහා දෙයක් නැහැ. ධර්ම රසයට එක රෆියක් කොටගෙන කරන රසායන ඉස්මතු වෙලා දැනුණාම ගල් ගුහාවක ලංකාවේ හාමුදුරු කෙනෙක් පාලියෙන් සතර සතිපට්ඨානය කියනකොට ගුහාවේ හිටපු වවුල්ලු 500ක් ඊළඟ ආත්මේ කොහෙද ඉපදුනේ? මිනිස්සු වෙලා. මොකේ රසයද කියන එක තේරිලා නෑ. ධර්මයේ රසය මොකක්ද දැනෙන්න ඕනේ? බණහනකොට සින්දුවක් අහනවා වගේ දහන අනේ ඔළුවේ තියෙනව නේද මොකක්ද? නොතේරුණා මේ අහන්නේ බණ. ඔය සිතුවිල්ල හරි වැදගත්. මනෝ භංගමා ධම්මා. මනසයි ප්‍රමුඛ වෙන්න ඕනේ, මූලික වෙන්න ඕනේ. කවදාවත් වර්ධින එකක් නැහැ. බුද්ධවත කරන්. කවදාවත් අකුසල සිතුවිලි පහළ වෙන එකක් නැහැ. බුද්ධවත කරන්. කවදාවත් ජීවිතේ කිරීදුවා වගේ හරියයි. ඒ නිසා හොඳ අපූර්වට සත්පුරුෂ විදිහට මේ කියපු විදිහට ජීවත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය මේ අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සුවිසි අනන්ත බුදුගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.